welcome to my YouTube family. ඔයාලා හැමෝම මං ආදරෙන් පිළිගන්නවා. මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් මං අද මගේ life එක reset කරන්න තමයි හදන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ඔයාලටත් ගන්න දී කියලා. ඒකින්ද තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් ළමයි කියන්නකෝ ඔහෙටත් වැස්සද මේ ටිකේ නම් මෙහෙට හොඳටම වැස්ස. කියනවනේ වැස්සේ නම් කිසිම අඩුවක් නැහැ. හරි අපි දැන් ස්ටාර්ට් කරමු වැඩ ටික කරන්න. ඊට කලින් ඔයාලට කියන්න චූටි දෙයක් තියෙනවා. හරි එහෙනම් මෙහෙමයි ළමයි මේ challenge එක අපි දවස් 21ක් කරන්න ඕනේ. මේ දවස් 21 ඇතුළත ඔයාලා අනිවාර්යයෙන්ම මේ මං කියන තුන කරන්න ඕනේ. හැමදාම රැට නිදියන්න ගිහුවම පැයකට පැය භාගයකට කලින් ෆෝන් එක යූස් කරන එක නතර කරන්න ඕනේ. ඊට පස්සේ උදේට නැගිටිද්දි ෆෝන් එක අතට ගන්න බෑ. ඊළඟ එක තමයි අපි හැමදාම උදේට නැගිටින්න වෙලාවක් තියාගන්න ඕනේ. ඒ කියන්නේ 6-7 වගේ වෙද්දි නැගිටින්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ ඊළඟ දේ තමයි අපි හැමදාම දවස ඇතුළත කරන දේවල් ටික රැට කොලයක හරි පොතක හරි නෝට් ඩවුන් කරන්න ඕනේ. හරි අපි දැන් ස්ටාර්ට් කරමු. ළමයි මම ලොකු විස්තර නම් කියන්න යන්නේ නැහැ. ඔයාලට ෂෝට් විදියට මම කියාගෙන යන්න. හරි දැන් ෆස්ට් ඩේ එක තමයි පටන් ගන්න හදන්නේ. ඔයා ඒ දවසේ කරන්න ඕනේ වගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න එක. ඔයා ඉස්සරලාම කොලයකුයි පෑනකුයි අතට අරගෙන ඔයාට බනින්න ඕනේ හැමදේම. ඔයාගේ හිතේ තියෙන හැමදේම කොලයක ලියන්න. ලියලා අන්තිමට ඒ කොලේව පුච්චලා දාන්න. එහෙම කළා හරි ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕනේ. දැන් සෙකන්ඩ් ඩේ එක. ඒ දවසේ ඔයා කරන්න ඕනේ ඔයාගේ වටපිටාව සුද්ධ කරගන්න එක. ඒ කියනවා දැන් මේ දවස්වල ඉන්නේ පිස්සෙක් වගේ නම් ඔයාගේ කාමරේ අනිවාර්යෙන් පිස්සන් කොටුවක් වගේ ඇති. එහෙනම් දැන් ඔයා කරන්න ඕනේ ළමයි කාමරේ චේන්ජ් කරන එක. කාමරේ චේන්ජ් කරනවා කියලා වෙන කාමර වලට මාරු වෙන්න නෙමෙයි. ඔයා ඉන්න තැන ලස්සනට පිරිසුදුවට ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන විදිහට ඔයා ආස කැමති විදිහකට හදාගන්න පුළුවන්. දැන් 3 වෙනි දවස. ඔයා 3 වෙනි දවසේ කරන්න ඕනේ ඔයාට දවසක් ඇතුළත කරන්න ඕනේ වැඩ ටික ෂෝට් නෝට් කරගන්න එක. හරි දැන් 4 වෙනි දවසේ. ඔයාලා 4 වෙනි දවසේ ළමයි කරන්න ඕනේ විනාඩි 20ක් පැය භාගයක් විතර ඇවිදින්න ඕනේ. එහෙමයි කියලා කී ඇතුලේ නෙමෙයි. ඔයාලා පොඩ්ඩක් පාරට නැත්තම් ඔයාලා කැමති දෙයක හරි ගිහිල්ලා ඔයාගේ මයින්ඩ් එක තවත් ටිකක් රිලැක්ස් කරගන්න ඕනේ. ඒ ඇවිදින අතරතුරදී සින්දු අහන්න වෙන දේවල් හිතන්න කරන්න යන්න එපා. වටේට තියෙන ගස් කොළන් සත්තු ඒ දේවල් එක්ක ඒ වෙලාවේ ජීවත් වෙන්න බලන්න. හරි දැන් යන්නේ 5 වෙනි දවසේ. ඔයා මේ දවසේ කරන්න ඕනේ ඔයාගේ නරක පුරුද්දකට හොඳ ආදේශයක් දෙන එක. ඒ කියන්නේ ළමයි ඔයාලා හිතන්න දැන් ඔයාලා ෆෝන් එකට හොඳටම ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒක නතර කරගන්නම බෑ. ඒතවල නම් ඒ දේ නතර කරගන්න ඕනේ. ඒකට ඔයාලට පුළුවන් එළියට ගිහිල්ලා මල් පැලයක් හදාන්න. එහෙම නැත්නම් පොතක් කියවන්න. ආන්නේ වගේ දෙයක් ඇඩ් කරගන්න. නරක දෙයක්කට හොඳ දෙයක් ඇඩ් කරගන්න. හරි දැන් 6 වෙනි දවසේ. ඔයාලා 6 වෙනි දවසේ කරන්න ඕනේ gratitude journal එක ලියන එක. මං හිතනවා ඔයාලා හැමෝම දැන් gratitude journal කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති කියලා. එහෙම දන්නේ නැත්නම් මට කියන්න මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. දැන් අපි යන්නේ මේ පළවෙනි සතියේ අන්තිම දවසේ. ඒ කියන්නේ 7 වෙනි දවසේ. අද දවසේ ඔයා කරන්න ඕනේ අලුත් දෙයක් ඉගෙන ගන්න එක. විනාඩි 40ක් පැය භාගයක් විතර අරගෙන ඔයා කැමති මොනවා හරි ඔයා දන්නවනේ ඔයා දක්ෂ මොනවටද හරි ඔයා ආස දෙයක් හරි කැමති දෙයක් අරගෙන ඔයා ඉගෙන. ඔයා හිතන්නකෝ අලුත් කෑමක් හදන්න කැමති. එහෙම නැත්නම් අලුත් දෙයක් නිර්මාණය කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. ඒ දේ ඔයා ඒ දවස් ඇතුළත කරන්න ඕනේ. දැන් යන්නේ 2 වෙනි සතියේ. ඒ කියන්නේ 8 වෙනිදා. 8 වෙනි දවසේ රීබිල්ඩින් වීක් එක. ඔයා 8 වෙනි දවසේ කරන්න ඕනේ ඔයාට ඔයාගේ ජීවිතේට ඉලක්කයක් හදාගන්න ඕනේ. මම මේවා පැහැදිලි කරන්න යන්නේ නැහැ ළමයි. මම හිතනවා ඔයාලට මේ විදිහට තේරෙයි කියලා. ඔයාලට නොතේරෙන මොනවා හරි දෙයක් තියෙනම් ඔයාලා මට කමෙන්ට් එකක් හරි දාගෙන යන්න මම රිප්ලයි කරන්න. 9 වෙනි දවසේ ඔයාලා කරන්න ඕනේ වෙනදට වෙලාවට කලින් හරි කොහොම හරි නැගිටලා ඔයාලා එක්සර්සයිස් කරන්න ඕනේ. උදේම නැගිටින්න තියෙනවා නම් හොඳයි. ඔයාලා මහා ලොකු එක්සර්සයිස් කරන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් පොඩි මොනවා හරි එක්සර්සයිස් ටිකක් ඒ දවසේ කරන්න. දැන් 10 වෙනි දවසේ. ඔයා මේ දවසේ කරන්න ඕනේ ඔයාගේ ජීවිතේට හොඳ යාළුවෙක් නෙමෙයි මං කියන්නේ ඔයාට ඕනි වෙලාවට ඔයාට
අදහස් මාරු කරගන්න ඔයාට උදව්වක් ගන්න පුළුවන් විදිහේ කෙනෙක් හොයාගන්න. ඒ කියන්නේ ඕනමෙන්ටල් කෙනෙක්. ඔයාට යාළුවෙක්වත් කාරුත් නැත්තම් දුක් වෙන්න ඕනේ නැහැ. දැන් ඕනි තරම් AI tools අනම්මනම් තියෙනවා. ඒ කියන්නේ AI තාක්ෂණය දැන් ගොඩක් දියුණුවනේ. අපිට ඕනි උදව්වක් එයාගෙන් වුණත් ගන්න පුළුවන්. එහෙම කෙනෙක් ඔයා හදාගන්න. 11 වෙනි දවසේ ඔයා කරන්න ඕනේ ඔයාගේ නැති වුණ හීන. ඔයාගේ ක්‍රියේටිවිටි එකක් මොකක් හරි ඇතිනේ. ඒ හැමදේම සමහර විට කාලයකට කලින් නැති වුණා වෙන්න පුළුවන්. නැත්නම් ඔයාට තාමත් ඒ දේ ගැන හිතා ගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්. කොහොම හරි ඔයා මේ දවස් ඇතුළත එකක් හරි ඔයාට පුළුවන් ඔයා කැමති ඔයා දක්ෂ දෙයක් හොයාගන්න. දැන් 12 වෙනි දවසේ ඔයා මේ දවසේ කරන්න ඕනේ ඔයාට මාසෙකට හරි අවුරුද්දකට හරි කොහොම හරි දවසින් දවස යන වියදම් ටික ලියන්න. කොලේකුයි පෑනකුයි අරගෙන ඔයා බලන්න ඔයාට කොච්චර වියදම කොහොම මොනවටද යන්නේ. එහෙම කියලා ඔයා එක්ස්පෙන්සස් ටික හරියට කොලේක ලියලා බලා ගන්න ඕනේ. 13 වෙනි දවසේ ඔයා කරන්න ඕනේ ඔයාට කම්මැලි වැඩක්. ඔයා හිතන්නකෝ ඔයා කියවන්න පාඩම් කරන්න හරි කම්මැලි කියලා. එහෙනම් ඔයා ඒ දවසේ ඔයාට කැමති විදිහක් තෝරගන්න. ඒ දේ කරන්න පුළුවන් හොඳම විදිය තෝරගෙන ඔයා ඒ දේ කරන්න ඕනේ. කොහොම හරි ඒ දේ කරන්න ඒ දවසේ. දැන් 14 වෙනි දවසේ ඔයාලා මේ දවසට නම් කැමති වෙයි. මොකද මේ දවසේ කරන්න තියෙන්නේ chill එකකින්. ඒ කියන්නේ ඔයාලා කැමති ගමනක් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කැමති ෆිල්ම් එකක් බලන්න, කැමති කෑමක් හදාගන්න. ඔයාලට කැමති විදිහකට මේ දවසේ ඉන්න. එහෙමයි කියලා දවස පුරා ෆෝන් එක නම් යූස් කර කර ඉන්න එපා. හයි ළමයි, දැන් අපි සති දෙකක් සාර්ථකව ඉවර කරා. ඔයාලට මේ දවස් ටික ගෙවුණු විදිය තේරුණාද නැද්ද කියන්න නම් දන්නේ නැහැ. ඒත් ඔයාලා කොහොම හරි අඩිය හරි දැන් ටිකක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒක ඔයාලට දැම්ම තේරෙන එකක් නැහැ. දැන් අපි පටන් ගන්නේ 3 වෙනි සතියේ. ඒ කියන්නේ leveling up week එක. මේ යන්නේ අද 15 වෙනි දවස්. ඔයාලා මේ දවස් කරන්න ඕනේ ඔයාලා තව අවුරුදු 10කින් මොන වගේ තැනකද ඉන්නේ කියලා ෂූටියට හරි ලියා ගන්න එක. එහෙම නැත්නම් ඔයාලා විෂුවලයිස් කරන්න ඔයාලා තව අවුරුදු 10කින් මොන තැනක මොන තත්වයක මොන විදිහකට ඉන්නවද කියලා. දැන් යන්නේ 16 වෙනි දවසේ. දැන් ටික අපි අන්තිමට ලං වෙනවා. හරි ළමයි, ඔයා මේ දවසේ කරන්න ඕනේ ඔයාගේ ඔළුව කන දේවල් ජීවිතෙන් එළියට දාන එක. එක්සැම්පල් එකක් විදිහට මං කියන්නම්කෝ ලව් එකක් ගැන කියලා හිතන්නකෝ. ඔයාලට හැමදාම මේ ලව් එකකින් ස්ට්‍රෙස් එකක් විතරයි නම් තියෙන්නේ. ඔයා කොහොම හරි කමක් නැහැ ළමයි ඒක පැත්තකට කරලා දාන්න. එහෙම නැතුව ඔයාට මේ ගේම් එක වින් කරන්න බෑ. දැන් 17 වෙනි දවසේ ඔයා මේ දවසේ කරන්න ඕනේ ඔයාට මොර්නින් රූටින් එකක් හදාගන්න එක. ඔයාලට කැමති විදිහකට ඒක හදාගන්න පුළුවන්. ළමයි ඔයාලා 18 වෙනි දවසේ කරන්න ඕනේ ඔයාලා එකම ටයිම් එකකට නිදියන්න නැගිටින්න හදාගන්න එක. ඒක චුට්ටක් විතර අමාරු වෙයි. ඒත් කරන්න try කරන්න. 19 වෙනි දවසේ ඔයාලා කරන්න ඕනේ ඔයාලට කරන්න බෑ කියලා හිතන මොනවාම හරි දෙයක් ඇතිනේ. ඔයාලා අතහැරලා දාපු මොකක් හරි කමක් නැහැ දෙයක් ඔයා කරන්න try කරන්න. අනිවාර්යෙන් ඒ දේ කරන්න බලන්න. බැරි නැහැ ළමයි, අපි හැමෝටම හැමදේම පුළුවන්. හරි ළමයි, දැන් අපි අවසානයේට හරිම ළඟයි. දැන් යන්නේ 20 වෙනි දවසේ. ඔයා 20 වෙනි දවසේ කරන්න ඕනි මේ දවස් 20 ඇතුළත ඔයා ඉම්ප්‍රූව් කරගත්ත දේවල් ටික ලිස්ට් ඩවුන් කරගන්න එක. ඕන්න ඉතින් අපේ අන්තිම දවස 21 වෙනි දවස. ඔයාලා මේ දවසේ කරන්න ඕනි ඊළඟ මාස 3ට ඔයාලා ප්ලෑන් එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයාලා වැඩ කරන්නේ කොහොමද, මොන විදිහටද, මොන දේවල්ද, මොනවද මං කරන්න කියලා ඔයාලා ලිස්ට් ඩවුන් කරලා ප්ලෑන් එකක් හදාගන්න. හරි ගයිස්, අපේ රීසෙට් චැලෙන්ජ් එක දැන් ඉවරයි. ඔයාලට සමහර තැන්වල එක එක සද්ද ඇහෙන්නේ නැති අනේව ගණන් ගන්න එපා. ඔය නම් මනම් වටේ පිටේ සද්ද තමයි ඇහුනේ. ඒවට සෝරි. ඔයාලට තේරෙන්නේ නැති මොන හරි දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාගෙන යන්න තමයි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආය හම්බෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි.